ඔහු කවුරුත් අතර ජනප්‍රිය චරිතයක්. රටක් ආදරය කරන රියලිටි වැඩසටහනක් වන හිරු ස්ටාහි මෙවර කිරුළ හිමි කරගන්නට සමත් වුණේ චමෝත් කවිෂ්කයි. මේ කියන්න යන්නේ අද අලුයම තවත් එක් නොසිතූ මොහොතක සිදුවුණු යමක් ගැන ඇසෙන කතාවක්. ඔහුට මේ වගේ දෙයක් කරන්න ඇත්තේ කවුද? හිරු ස්ටා මෙවර කිරුළ දිනාගත් චමෝත් කවිෂ්කගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා. ඒ අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවසේ මෝටර් රථය නවතා තිබියදී අද අලුයම 1:42ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් චමෝත් පවසා සිටියේ මෙවැනි අදහසක්. පාන්දර 1:42යි වෙලාව. මගේ වාහනේ මේ වෙද්දි කවුරු හරි ගෙදරට ඇවිල්ලා ගෙදර නතර කරලා තිබ්බ වාහනේට පෙට්‍රල් දාලා ගිනි තියලා තියෙනවා. මම එළියට බහිද්දි වැඩේ ඔක්කොම වෙලා ඉවරයි. ඔක්කොම වාහනේ ගිනි අරන් තියෙන්නේ. සත්‍යයක් ආවා. මම එළියට එද්දි සේරම ගිනි අරන් ඉවරයි. බොහොම ස්තුතියි මේ කරපු කෙනාට. බොහොම ස්තුතියි. මෙම සිදුවීම සම්බන්ධව මේ වනතෙක් කිසිවෙක් අත්අඩංගුවටගෙන නොමැති අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහදින් කමෙන්ට් කරන්න අමතක කරන්න